එක කාලෙක එක්තරා ගමක මිනිසෙකු මියගිය පසු ඊතා අමුතු දෙයක් සිදුවිය. ඒ ගමේ සුමිත් මාම නම් කෙනෙක් ජීවත් විය. එක් රාත්‍රියක මිනිසුන් ඔහු සියදිවි නසාගෙන සිටිනවා දැක්කා. ඔහු සියදිවි නසාගත්තේ මන්දයි කිසිවෙකු දැන සිටියේ නැත. ගම්වැසියන් අවමංගල්‍ය නිවසට රැස් වුණා. එදින රාත්‍රියේ ගමේ පිරිමි ළමයින් කිහිප දෙනෙක් නිවසින් පිටත කැරම් සෙල්ලම් කරමින් කතා කරමින් සිටියා. රාත්‍රී 8:30ට පමණ රවි කියන පිරිමි ළමයා කඩේකින් කෑම වගයක් රැගෙන නිවසට පැමිණෙන අතර සිටියා. ඔහු අවමංගල්‍ය නිවස අසලින් යන විට හදිසියෙම ඔහුට කවුරු හරි නම කියන හඬ ඇසුණා. පසුව එදින රාත්‍රියේ රවි හදිසියෙම අමුතු ලෙස කතා කිරීමට පටන් ගත්තා. ඔහු හරහා වෙනත් කෙනෙකු කතා කරනවා වගේ දෙයක්. ඉන්පසු රවි අවමංගල්‍ය නිවසේ දොර ළඟට ගොස් සියල්ලන්ම බියටපත් වෙන දෙයක් කිව්වා. "දුව, ඔයාගේ තාත්තා ඇවිත් දොර අරින්න." හදිසියෙම රවි පිහියක් අතටගෙන යමෙකු මරා දමන විදිහට හැසිරුණා. අවසානයේ ගමේ ලොකු හාමුදුරුවෝ පැමිණ පිරිත් කියන්නට පටන් ගත්තා. සෙමින් රවි සාමාන්‍ය තත්වයට පත් වුණා. පසුව වැඩිහිටියන් මෙහෙම දෙයක් කිව්වා. "මරණ ගෙදරක දොරවල් වසා තබන්න හොඳ නෑ. මොකද සමහර විට ආත්මයන් තවමත් ඒ නිවස අසල සිටිනවා." තවත් මේ වගේ කතා නැරඹීමට අපේ YouTube නාලිකාව subscribe කරන්න.